දාගෙන මම බස් ගන්නවා යාට. මාත්‍යා කොහෙද යන්නේ? මම මේ වලේ වැඩකට යනවා මාත්‍යා. වැඩකට යනවා? ඔව් මාත්‍යා. කොහෙල්ම? හෙල්මට් එක මාත්‍යා. අමතක වුණානේ මාත්‍යා. හෙල්මට් අමතක වුණා. හෙල්මට් එක ගෑනින්ද දාන්නද? ගෑණි නම් ගෙදර නෑ මාත්‍යා. මේ ගෑණි බලන්න තමයි යන්නේ හොස්පිටල් එකේ ගෑණි. ඕම යන්න ගෑණි බලන්න ඉස්පිරිතාලට මේ අවේලාවේ. නෑ මාත්‍යා මේ හදිස්සියකට එන්න කිව්වා. ඒකයි මාත්‍යා යන්නේ. බෙහෙත් ඇත්තේනවා මේ කියන්න කියලා. ඩ්‍රග්ස් වලින් ඩීල් කරනවද? සුද මහත්තයා මං ඕවට නෑ. ඔය අම්මා මේ පැත්තේ මේ පොඩි මේ එමසීන් එකක් තියෙනවා. මම ඒක ගන්න තමයි මම ආවේ. ඌව මඩක් මේ ආරංචියක් තියෙනවා මහත්තයා. එනත් පොඩි මේ ඩ්‍රග්ස් එකක් මේ ලයිසන් එකක් තියෙනවද? ඈ ලයිසන් එක. ලයිසන් එක නම් තියෙනවා මහත්තයා. මොනවද මේ තාක්කුවල? තාක්කුවේ ෆෝන් එක පස්සේ තමයි මහත්තයා. තමුසේ දකින්නකොට නම් අල්ලන්න. එවනේ මහත්තයා. සුදු රෙද්දයි සරමයි ඇඳගෙන ඉන්නේ මහත්තයා. පාසක වගේ පෙන්නන මේ පෙවුනට පාසක නෙමෙයි නේ මහත්තයා. උඩුකාරයෝ ගංජාකාරයෝ වගේ ඉන්න මිනිස්සු රාජිනව බලන්න ඕවා. රාජිතින් මහත්තයා බලන්න තියෙන්නේ මෙච්චර තමයි. මහත්තරන් තේන් දාගෙන මෙච්චර තමයි මහත්තයා තියෙන්නේ ඉතින්. කීයක් වටිනවද බං? මේ මහත්තයා ගන්නවද? මහත්තයා ඕනනම් අල්ලන්න එපා ඉතින්. යනවා. හෙල්මට් නැතුව යහුවෙන්නේ නැහැ. හරි මහත්තයා. මහත්තයා බයික් යතුර? නෑ බං මේ බයික් කාරෝ හෙල්මට් නැතුව යනවා මේ දන්නත්. ඩිලිවරි කරන්න යනවා. ඩිලිවරි බඩු කියන්නේ ඒවා තමයි පාර්සල් තමයි. හරි ගිහින් එන්න එන. අද මාත්‍යා බලන්නම් බෑ. ඔව් මාත්‍යා යනවා මෙතන ඉඳලා වැඩක් නැහැ නේ. හරි. එකක් වෙනව නේද? බලන්න යන්න. කරාන්න පුතා. කොහෙද යන්නේ පුතා? මම යනවා දොර පල්ලෙහා පැත්තට ගිහින්. බයින්ද බයික් එකෙන් පුතා. මොනවද සාක්කුවර තියෙන්නේ? පීස් එකයි ගන්නව බලන්න. මොකද හෙල්මට් නැත්තේ? හෙල්මට් එක අමතක වුණා පල්ලෙහාට යන්නේ හින්දා. මොනවද මේ තියෙන්නේ? නම් ටිකට් ඔලකෑලි මොනවද මෙච්චර මේ ඔත්තලක් තියෙන්නේ? නෑ ඕකේ නා නම්බර් එක ඇති. නම්බර් අපිට වැඩක් නැහැ.
කොහොමද නෝ යල්ලා නැටවද? හරි හරි ඉන්නවා පොඩ්ඩක්. ලගේ ලයිසන් උත් නැහැ. කාගේද බයික් එක? මගේද? උඹට වයස කීයද? වයස 18යි. 18යි. 18 රක බයික් ගන්න. ඒක හරියට නෑ. හරියන්නේ නෑ. ලියන්න වෙනවා. එහෙම කරන්න එපාද? එහෙම කරන්න එපා නෙමෙයි. අතට chance එකක් දෙන්නද? උඩු එහෙම ගහනවද? නෑ. දැකපුවාම නම් මට අල්ලන්නේ නෑ. ගමන් නෑ. ඵලයන්කෝ. හරි නම් සර් අපි යන්නේ. ඒ සෙට් එක වදුරන් ගෙනාවා. ගන්න පුළුවන් නේද අද? අල්ලි නැතුව දෙන්න බෑ. බයිතෝ මේ පන්දර ලොකු හඳුර කියලා මේ පිනට දෙන්න. එහෙම ගන්න එපා ඉතින් ඔයාගෙන් හැමදාම බඩු ගන්නවානේ අයියෝ. හැමදාම නේ මට බෑ. මා කල්ලි දීලා ගන්නේ. ආපෝ එහෙම කරන්න එපා ඉතින්. බයිතෝ ඔයා එහෙමද? හරි ඔයා ගැන බලාගමු. බලාගන්න කියලා බලන්න. හෙලෝ මේ ඔයජි මහත්තයාද? මේ මං කෝල් එකක් ගත්ත කුඩු බිස්නස් කරන කොල්ලෙක් මේ කොල්ලා ගැන මේ ඔත්තුවක් දෙන්න. සර් අපිට මේ කුඩු බිස්නස් කරන්නේ කුරියර් කොල්ලා. දැන් උඹ ඇත්ත ගේපන් පුතා. අපි දන්නවා උඹ උඩුට්ටත් එක්ක එකතු වෙලා ඩීල් කරන්න කියලා. උඹ දැන්වත් කතා කරනවද? උඩුට්ටත් එක්ක ගම වැඩ නම් කරේ. අපිට ඌ අල්ලන්න උඹෙන් උදව් ඕනේ. නැත්තම් උඹට තනියම තමයි යන්න වෙන්නේ. ඌ ඉන්න තැන විතරයි මම දන්නේ. අය වෙන මොකුත් දන්නේ නැහැ ඌ ගැන. චීසි අපි දන්නවනේ. අපි දන්නවා ඔක්කොම. අපි එළියට ගන්න හැටිත් හොඳට දන්නවා. පේනවනේ මේක මොකද්ද කියලා? මම ගැනත් දන්නවනේ. ඊදී පොඩ්ඩක් කතා කරපන්. ඔබ කියනවද නැද්ද? ඈ? දන්න ටික තමයි කිව්වේ. ගොවිතර කියන්නේ දන්න ටික නෙමෙයි. මට ඌ ඉන්න තැන ඌට මෙව්ව කොහෙන්ද? හැමදේම මට හොයලා කියපන්. හොයලා කියන්නේ මම ගන්න තැන දන්නවා. ඉතරයි දන්නේ. ඌ ගැන ආයෙ විස්තර දන්නේ. ඊටි පොඩ්ඩක් මට කතා කරපන්. ඔබ දන්නේම නැද්ද දැන් ඉන්න තැන? ඔබ කියනව නැද්ද? දන්න එක තමයි කිව්වේ. ඌ ඉන්න ගෙදර ඉන්න වෙලාවක්වත් දන්නවද ඔබ? වෙලාවක් දන්නේ. ඌ මට කෝල් දෙනවා. මං බඩු අරන් යනවා. ඉතරයි. එතකොට මේ උඹ ඉන්න තැනවත් දන්නවද? ඉන්න තැන දන්නවා. කියන්නේ බඩු දෙන තැන දන්නවා. ඌ ඉන්න තැන දන්නේ නැහැ. PC ඕම නම් බෑ. හරියට කියපන් ඈ. නැත්තම් වෙඩි තියනවා උඹට. දන්න ටික තමයි කිව්වේ. ආයෙ දන්නේ නැහැ. මේක හරියන්නේ නැහැ. උඹ ගැන ඔත්තුව දීපු එක මේ වෙනකොට තොරන් පෙන්නපු ගාන කියලා තියෙනවා. හරිද? ඒ හින්දා උඹත් මැරුන්නකා තොරනේ බල්බ් ගාන කියපන් අපිට. දන්න ටික තමයි කිව්වේ. ආයෙ යකෝ නෑ. උඹ මැරුන්නකා හරියට විස්තර කියපන්.
උඹ කොහමද ඌ අඳුරන්නේ? අඳුරන්නේ කියන්නේ ඌ බඩු ආවල් දැන්ට ගිහින් දෙන්න කියලා මට කෝල් දෙනවා. හරි. එච්චර තමයි. උඹ මං කියන විදිහට වැඩ ගන්න ඕන. උඹ උට කෝල් එකක් දීලා ඌ ඉන්න දවසයි විතර මට හැමදේම දුන්නේ නැත්තම් මං උඹට වෙඩි තියලා මරනවා. මූ දාපන් ලොකප් එකට. අද මූ කොහොම හරි අල්ලන්න ඕනේ බං. බොලොක්කොම් පිස්තෝල ගෙනාවනේ. ඔව් මෙහෙමයි. අපි සද්ද නොකර ගිහිල්ලා වට කරන්න ඕනේ. හරිද? ආජන් PC දෙන්න කල්පනාවෙන් ඉන්න ඕනේ. Udah deh. Lagi mana? Mana nih? Allah bang. ඉතින් බලා කටපුව අහගෙන බලාගෙන හිටපියව. ඒ දවස්වල මොකෝ වෙන්නේ ඉතින්? මේ දවස්වල බිස්නස් නම් පාඩුයි සර්. පාඩුයි කියලා වැයනේ මම ඉතින් අපිත් දැන් උඹලට උදව් කරනවා. උඹලත් ඉතින් අපිට සලකන්න දැනගන්න ඕනේ. හරි සර්. සර්ලා ගැන අමතක කරන්නේ නැහැ සර්. සර්ලා ගැන බලනවා අපි. බයෙන් එපා. මම මෙච්චර කාලයක් පොලිසියට ඇවිල්ලා බං මම උඹලට උදව් කරනවානේ මම ළඟදිපත් වීමට ආවේ. උඹලා ඉතින් කියන විදියට ඉන්න නැත්නම් මටත් අවුල්නේ බං. ඒක නම් ඇත්ත සර්. හරි. සර්. පොඩි අඩියක් ගාමු දෙන්න. ගාමු. ලසිප්පු තමයි තියෙන්නේ. දල බෝල තමයි. කරන්නද බං ඌවත් ගාමු ඉතින්. ගනි. ඉතින් කලගන්න දෙපයින් බල. මෙන්න තියෙනවා සර් එනම් බඩු. බලලා ළඟ තියාගෙන නඩු බාන්න බං. සර් අපි හැමදාම නඩුනේ කෑවේ සර්. අපි හැමදාම නඩුව අතේ තියාගෙන සර් උසාවියට යන්නේ. හරි බං එව්වට තමයි අපි ඉන්නේ. හොඳයිද? බඩු නම් ඉදිරියයි. ඉතින් කියන්න බාල සර් නේද? ඈ සර්. මම ඉතින් මොනවා කරන්නද බං ඔය ඔත්තු වෙනවා අල්ලනවා පොඩි එකෙක් දෙන්නෙක් කරා යනවා උඹලා වගේ උන් අරන් නෑනේ බං මට උඹලා ඉතින් තලගෙනකොට මං කොහොමද උඹලා අරන් යන්නේ මටත් පාඩුයිනේ ඇත්ත සර් එහෙනම් ජය වේවා. තාත් යන්නවා. ගනි බයික් කරන්නේ ඔන්න බයිද්ද සර්. ඒ දවස්වල සර් හොඳටම කුණු පොල්ලේට වැටලා ඉන්නේ සර්. බිස්නස් එකක් හරියට කරගන්නත් නෑ සර්. මමත් ඔය පගාපස්සේ පන්නන්නේ නෑනේ බං හෙල්මට් එකක් නැති වුණාට ලයිසන් එකක් නැති වුණාට මම ජරාව ගන්නෑ මගේ නම සෞත්තු කරගන්න මට ලොකුවට කුට්ටිය පිටින් එන එව්ව විතරයි මං ගන්න මම දන්නවනේ සර් සර්ගේ හැටි. උඹලත් ඉතින් අතුරේ ඉන්න කලගන්න දැනගන්න ඕනේ අපි සර්ලා ගැන අමතක කරන්නේ නෑ සර් කවදාවත්. ඇද්ද සර්? උද කෝල් කරන්නේ කරලා දාමු හරිද සර්? අඳුරන්නේ නැති නම්බර් එකකින් බා ඔකයි නඩු සීන්නේක්ද? එහෙම වෙන්න ඇති යාත්‍ර සර් නඩුව තමයි නේද? නඩු උඹලගේ නඩු වෙනවා එම නඩු තමයි. හෙලෝ ඔව්
ලක්බීන් නේ හරි හරි මම ඒ ගැන බලා ගන්න හරි මොකද සෑවල උඹලා ගැන තමයි ඔත්තු වෙන්නේ මට ඉතින් ඒ පාර මොකක්ද වැටුණ නඩුව පොඩි කොල්ලෙක් කතා කරලා කියනවා මට ඩිලිවරි කරන පොරාතේ බඩු වෙනවලු කියලා. මට දැන් ඌව අල්ලන්න වෙනවා පුතු. ඒ කියන්නේ මිනිහත් වැඩේ නාගත්තද ඔබ කෝකටත් පරිස්සමෙන් හිටපන්. මට කොහොමද ඌ අල්ලන්න වෙනවා. මං උඹ හොයාගෙන එනවා උගෙන් ඔත්තුවක් ආවොත්. ඒ ආවට පස්සේ උඹ පැනපන්. මං එන්න කලින් උඹට කෝල් එකක් දෙන්නම් ඇලර්ට් එකේ හිටපන්. මට කරන්න පුළුවන් එච්චරයි. මගේ ජොබ් එක බේර ගන්න ඕනේ. ඔව් සර් අනිවාර්යයෙන් ඔත්තු දීපේකා ගැනත් උඹ ඔයලා බලලා ඌට මොකක් හරි කරපන්. වලින් මේ දේවල් මම බලන්න. හරි සර් එහෙනම් එන ජයවත